අයිබෝන් දපතේ වා එලවල් වලට ICT සබ්ජෙක්් එක තෝරගෙන ඉන්න කෙනෙක් නම් වා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න වාට මේ වීඩියෝ එක වැදගත්වේ ඒක වාට එහෙම කියන්න ඇයි කියලා තේරේ මේ වීඩියෝ එක අවසාන වෙනකම් ඉදිිය හරි ඒලවල් සබ්ජෙක්්ටක් ගැන ඔයා මේ වීඩියෝ එක බලන්න කලින් මොනාද දන්න කියලා චුට්ටක් මතක් කළ බල මේ අවුරුදු දෙකක් ඉගෙන ගන්න තියෙන මේ සබ්ජෙක්් එක එතුර මේ සබ්ජෙක්් එක තියෙන කටෙන්ට් මොනාද මං ඇත්තරම් මේ අවුරුදු දෙකත් තුළ ඉගෙන ගන්න ඕනේ මේ අවුරුදු දෙක ඉවරුණාට පස්සේ මේකින් අහන එක්සෑම් එකට මං මොනාද දැනගන්න ඕනේ මේ හැම දෙයක්ම ඔයා සාමාන්‍යයෙන් සබ්ජෙක්් එකක් තෝරගන්න කලින් පැහැදිලිව වාට අවබෝධයක් තිබ්බොත් වාට පුළුවන් වෙනවා ඒ සබ්ජෙක්් එක වඩා හොඳින් ඉගෙන ගන්න හරි ඉතින් මං මේ කරන්න යන්න යන්නේ දේ ඔයා මේ සබ්ජෙක්් එකට අලුත් වුනත් මේ පාරේලවල් ලියන කෙනෙක් වුණත් ඔයා මොනවරුද්ධ ඒලවල් ලියන කෙනෙක් වුණත් ICT සබ්ජෙක්් එක ගැන මේ වීඩියගෙන් වාට හොඳ අවබෝධයක් ලැබේ හරි මුලින්ම අපි සබ්ජෙක්් එක් ගැන කතා කරු ඒලවල් ICT ඕගොල්ල එතකොට ඒලවල් ICT කරන කෙනෙක් වුණාම ඕලෙවල් කරලා ඕලෙවල්ලට IT කරපු කෙනෙක් වෙන්නත් පුළුවන් නැත්තම් ඕලෙවල්ලට IT නොකර එක පාරම එලල්ලදී IT තෝරගන්න කෙනෙක් වෙන්නත් පුළුවන් මතක තියාගන්න ඔයා ඕලෙල්ලද IT කරලම තියෙන්න්න ඔන්න කරපු එක අනිවාර්යනය එල්ලට ICT තෝරග ඔලෙල්ලවාගේ ICT වලට තියෙන රිසාල්ට එක වැදගතුත් නෑ හැබැයි මතක තියාගන්න ඔයා මේකෙදී දැනන් ඉන්න ඕන දේවල් හරියට දැනගෙන අන්න ඒව දේවල්ම ටාගට් කරලා ඒවට මහන්සිනත් වාට පුළුවන් ඕලෙවල් වලට ICT කරලා තිබ නැතත් මේ ඒලවල් ICT ටික ගොඩදාගන්න ඒලවල් ICT සබ්ජෙක්් එක ඕගලන්ට හඳුන්වා දෙන්නේ දෙදස් නමය වගේ අවුරුද්දෙදී එතකොට මේකෙද ඔගලන්ට පාස් පේව එකක් මුලිම බලාගන්න පුළුවන් දැනට ඉන්ටනෙට් එක වුණත් බලාගන්න පුලන් දෙදා සෙකොල හැදි මෙන්න මේ දෙදා සෙකොළ හැදි තමයි එකොළහ ඉඳං ඕකොලන්ට දැන් අද වෙනක 2024 වෙනක පාස් පේපස් බලාගන්න පුළුවන් ඒල් ICT පේපස් 2011 හිදන් 2024 වෙනකම් අවුරදු ගාන ගණන් කරලා බලන්න මෙන්න මේ ප්‍රමාණයට වාට පාස් පේපස් බලාගන්න පුළුවන් එතොර මෙන්න මෙච්චර අවුරදු ගාන දැනට එලවල් ICT වලින් ළමයි එක්ෂෑම් එක ලියලා තියෙනවා එතකොට මේකෙදී මුලින්ම පටන්ගත්තයෙන් පස්සේ 2013ේදී 2010ේදී මේ විෂය නිර්දේශ අප්ඩේට්ටීමක් සිද්ධ වෙලා තියෙනවා දැන් ඕගලන්ට බලාගන්න පුළුවන් පේපස්වලින්නම් 2018න් පස්සේ 2018න් පස්සෙත් විෂය නිර්දේශය අලුත්වීමක් වෙලා තියෙනවා අලුත්වීමක් කියන්නේ ලොකු වෙනසක් බලාගන්න බෑ හැබැයි පොඩිපොඩි දැන්වල වෙනස්වීම්ට එකක් තියෙනවා ඉතින් ඔයා මෙන්න මේ ගැනත් අවබෝධයක් තියාගෙන ඉස්සරහට ගියොත් තමයි ඔයාට මේ පේපර්ස්වල අහලා තියෙන ප්‍රශ්නවලත් වෙනසක් බලාගන්න පුළුවන්. මොකද සමහර අවුරුදුවල අහලා තියෙන ප්‍රශ්න ඊළඟ අවුරුදුවල අහලම නැහැ. ඒතර අපි මෙන්න මේ ගැන අවබෝධය තියාගන්න ඕනේ. එතකොට ඔයගලන්ට ටීචර්ස් ගයිඩ් කියලා එකක් තියෙනවා. ටීචර්ස් ගයිඩ් කියන්නේ ගුරුවරුට ලබා දීලා තියෙන විෂය නිර්දේශය. හැබැයි ඔයාලට පුළුවන් ඒක බලන්න. ඒකේ තියෙනවා ඔයාලා මේ A level subject වලදී ඉගෙන ගන්න ඕනේ ඒ subject එකට අදාළ content. ඉගෙනුම් පල කියල කොටසක් තියෙනවා අන්තර්ගතය කියල කොටසක් තියෙනවා අන්නේ හැමදේම වාට බලල තේරුම් ගන්න පුළුවන් මේ සබ්ජෙක්් එක මට කරන්න පුළුවන්ද බයිද කියන එක සහ ඔයාට දීලා තියෙන කාල පරාසය තුළ ඔයා ඉගෙන ගන්නවන හැම දෙයක් මේක දීලා තියෙන ටීචස් ගයිඩ් දෙකක් තියලා තියෙනවා 12 වසරට එකක් වෙනම තියෙනවා 13 වසරට එකක් වෙනම තියෙනවා පාලට මේ වීඩියෝගේ ඩිස්ක්‍රපෂන් එක බැලුවොත් මෙන්න මේ දෙකම Google ඩ්‍රයිව් ලින්ක් එකක් දාලා තියෙනවා ඒකෙන් ගිහලා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් හරි අනිත්දේ ඕගොල්ලන්ට ඕනම විෂය ධාරාවකින් මේ ICT කියන සබ්ජෙක්ට් තොට තෝරගන්න පුළුවන් ඔයා මැත්ස් කරත් බයෝ කරත් එක් කරත් කොමස් කරත් හැම කෙනෙක්ටම පුළුවන් තුන්වැනි කාණ්ඩ විෂය විදිහට ICT කියන සබ්ජෙක්් එක තෝරගන්න ඔයා එතකොට ඇයි වෙන සබ්ජෙක්් එකක් තෝරගන්නතු ICT කියනකම තෝරගන්න ඒකට හේතු කීපයක් තියෙනවා ඔයාට ඉදිරි අනාගතයේදී ICT වලින් ඉගෙනගෙන තිබ්බොත් ඒක ඔයාට ලොකු අවස්ථාවක් වෙනවා අනිද්දේ තමයිවා ඩිග්‍රිය එකක් කරන්න ගියත් ඔයා එලවල් පාස් වෙලා ඩිග්‍රිය එකක් කරන්න ගියත් ඔයා ICT කරලා තියෙනවාට කරන්න තියෙන ඩිග්‍රි ප්‍රමාණෙත් ගොඩක් වැඩි අන්නේ කාරණ එක බැලුවම අනිත්තක තමයි වාලට සාමාන්‍යෙන් හොඳ සිට්කෝ එකක් කම්බෙලා තියෙන මේ සබ්ජෙට් එකට වාට මේකට ඒකක් ගන්න පුළුවන් කියන්නේ වාට සමහරලාට අනිත්‍යවට බී දෙකක් තිබ්බ ඊට අඩු එකක් තිබ්බත් මේකට ඒකක් දාලා තියෙන ගැන වගේ සෙට්කෝ එක වැඩි වගේ සෙට්කෝ එක වැඩිවෙන්න තින සම්භාවිතාව ගොඩක් වැඩි
ඒ නිසා ඔයා මේ සබ්ජෙක්ට් එක හරියට ඉගෙන ගන්න එක වැදගත් වෙනවා. හරි. එතකොට අපි ඔන්න සබ්ජෙක්ට් එක ගැන පොඩි හැඳින්වීමක් කතා කරා. දැන් බලමු අපි මෙන්න මේ සබ්ජෙක්ට් එකේදී. ඒතර ඔයගොල්ලෝ දන්නවා A level වලට අපි සබ්ජෙක්ට් එකක් කරනවා කියන්නේ අවුරුදු 2ක් අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ අවුරුදු 2 තුල මේ ICT සබ්ජෙක්ට් එකේ අපිට ඉගෙන ගන්න පාඩම් කොච්චරක් තියෙනවද? මොනවාද ඒ පාඩම්? හරි බලමු. මතක තියාගන්න A level ICT වලට වාට ඉගෙන ගන්න තියෙනවා පාඩම් 13ක්. හරියට බැලුවොත් පාඩම් 14ක් තියෙනවා ටීචර්ස් ගයිඩ් එකේ වුණත් 14 වෙනි පාඩම ව්‍යාපෘති පාඩමක් විදිහට තමයි සලකන්නේ. ඒතර අපි ඒක වෙනම ඉගෙනීමක් විදිහට මේ වගේ තීරි පාඩමක් විදිහට කතා කරන්නේ. ඒතර හරියටම A level ICT වල සබ්ජෙක්ට් ගන්න කීයද? 13යි. දැන් අපි බලමු මොනවාද ඒ 13 කියලා. මෙන්න තියෙනවා ඔයාලට A level සබ්ජෙක්ට් එකේදී A level ICT සබ්ජෙක්ට් එකේදී ඉගෙන ගන්න තියෙන පාඩම් 13. මොනවද තියෙන්නේ? Concept of ICT, History of ICT, Number System, Logic Gate, Operating System, Networking System, Database, Programming, Web Development, Internet of Things, එහෙම නැත්නම් IoT කියලා කියනවා එකට. E-business, New Trend. මේ තමයි පාඩම් ටික. හරි මම සිංහලෙනුත් ලියන්නම් මේ පාඩම් වල නම. හරි මේ තියෙන එතකොට ඔයාලා ඉගෙන ගන්න තියෙන පාඩම් 13 මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. එතකොට ඔයාලට අදහසක් තියෙන්න ඕනේ මේ එක එක පාඩම් වලදී ඔයා ඉගෙන ගන්න ඕනේ දේවල් මොනවාද කියන එක ගැන. හරි. අපි බලමු මේ පාඩම් 13 එක එක පාඩම් අරගෙන මොනවාද ඔයාලට මේ පාඩම් වලදී ඉගෙන ගන්න තියෙන්නේ කියලා. හරි. මුලින්ම තියෙන මූලික සංකල්ප. මෙන්න මේ මූලික සංකල්ප කියන පාඩමේ තියෙනවා ඔයාලට කම්පියුටර් එකක් හැදුන තැනේ ඉඳලා කම්පියුටරයක් හැදුන තැන ඉඳලා ඩේටා කියන්නේ මොනවාද ඉන්ෆර්මේෂන්ස් කියන්නේ මොනවාද සොෆ්ට්වෙයාර් හાર્ඩ්වෙයාර් මොනවාද ඊට පස්සේ මේ පරිගණකත් එක්ක තියෙන බේසික්ස් දේවල් මූලික සංකල්ප හැම දෙයක්ම අපි මෙන්න මේ පාඩමේදී කතා කරනවා. හරි. ඊළඟ පාඩම ගත්තාම තියෙනවා අපිට පරිගණක ඉතිහාසය. අපිට මුලින්ම පරිගණකයක් හැදුන තැන ඉඳලා අද වෙනකම් පරිගණකවල තියෙන පරිණාමය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ? ඒ අතරතුරේදී හොයාගත්ත දේවල් මොනවාද? කවුද හොයාගත්තේ? අන්නේ හැම දෙයක්ම අපි කතා කරනවා මේ පරිගණක ඉතිහාසය කියන පාඩමේදී. එතකොට අද එදා ඒ දවස්වල තිබ්බ පරිගණකයි අද වෙද්දි තියෙන පරිගණක අතර වෙනස ඔයගලන්ට අද බැලුවම හොඳට බලා ගන්න පුළුවන්. අන්නේ දේවල් තමයි අපි මේ පරිගණක ඉතිහාසය කියන පාඩමේදී කතා කරන්නේ. සංඛ්‍යා පද්ධති. මේ සංඛ්‍යා පද්ධති කියන්නේ අපි ඇත්තරම සාමාන්‍ය කතා කරන සිංහල ඉංග්‍රීසි අන්න ඒ වගේ පරිගණකයට අපි කියන භාෂාවල් තේරුම් ගන්න බෑ. පරිගණකයට තේරුම් ගන්න පුළුවන් භාෂාවට අපි කියන මැෂින් ලැන්ග්වේජ් එක කියලා. එහෙම නැත්නම් බයිනරි. එක බිඳුව. මෙන්න මේ එක බිඳුව සහ ඊට අමතරව තියෙන සංඛ්‍යා පද්ධති මොනවාද? පරිගණකයක් ඇතුලේ අනුලක්ෂණ නිරූපණය කරන ක්‍රම මොනවද? ඊට පස්සේ අපි මෙන්න මේකෙදි පොඩි කැල්කුලේෂන්ස් පාර්ට් වගේක් ඉගෙන ගන්නවා. අන්න ඒ වගේ ගණිතමය පැත්තක් තියෙන පාඩමක් තමයි මේ සංඛ්‍යා පද්ධති කියලා කියන්නේ. එතකොට අපි පරිගණකයක් ඇතුලේ ඇත්තටම කොහොමද දත්ත නිරූපණය වෙන්නේ කියලා මෙන්න මේ පාඩමේදී කතා කරනවා. හතරවෙනි පාඩම ලොජික් ගේට්. ඕකට අපි මේ ඩිජිටල් සර්කිට් කියලාත් කියනවා මේ පාඩම. මොකද ඩිජිටල් ගේට්ස් ගැන තමයි ඇත්තටම මේකෙදි කතා කරන්නේ. නැත්නම් අපි ඕකට ලොජික් ගේට් කියලාත් කියනවා. එතකොට මේ පාඩමේදී අපි කතා කරනවා ලොජික් ගේට් එකක් කියන්නේ මොකක්ද? ඒකෙන් අපි මොනවද කරන්නේ? ඊට පස්සේ මේ හැම එකකින්ම වෙන දේවල් වෙන වෙනම කතා කරලා මේ පාඩම අවසානයේදී අපි පිළිපොළ කියලා දේවල් ටිකක් කතා කරනවා. ඊට පස්සේ ආකලන පරිපත කියලා දේවල් ටිකක් කතා කරනවා. SOP POS ප්‍රකාශන කියලා දේවල් ටිකක් කතා කරනවා. ඒ හැම දෙයකින්ම තමයි මෙන්න මේ පාඩම හැදිලා තියෙන්නේ. එතකොට අපි සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කරන දේවල් ඇත්තරම තර්කානුකූලව ලොජිකලි වෙන්නේ කොහොමද කියලා අපි මෙන්න මේ වෙලදී කතා කරනවා. මේ පාඩමෙන් කතා කරනවා. ඊළඟට මෙහෙයුම් පද්ධති. මෙහෙයුම් පද්ධති කියන්නේ මොකද්ද? දැන් ඔයා මේ බලන වීඩියෝ එක බලන්නෙත් මොකක් හරි ඩිවයිස් එකකින්නේ. ඒ ඩිවයිස් එකෙත් අනිවාර්යෙන්ම ඔපරේටින් සිස්ටම් එකක් තියෙනවා. ඒතර ඔපරේටින් සිස්ටම් එකක් තමයි ඒ ඩිවයිස් එක මෙහෙවන්නේ. මතක තියාගන්න ඔපරේටින් සිස්ටම් එකක් නැතුව අපිට බෑ කිසිම ඩිවයිස් එකක වැඩ කරන්න. එතකොට ඔපරේටින් සිස්ටම් එකක් තිබ්බොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ ඩිවයිස් එකේ වැඩ ටික කරගෙන යන්න. හරි.
එතකොට ඔපරේටින් සිස්ටම් එක කියන්නේ මොකද්ද? ඒකත් එක්ක තියෙන දේවල් මොනවාද? මොනවාද මේ ඔපරේටින් සිස්ටම් එකේ තියෙන කාර්යයන්? අන්නේ හැම දෙයක්ම අපි කතා කරනවා මෙන්න මේ මෙහෙයුම් පද්ධති කියන පාඩමේ. ඒක අපිට තව කැල්කියුලේෂන් ටිකකුත් තියෙනවා, තියරි පාර්ට් එකකුත් වෙනම තියෙනවා. ජාලකරණය, නෙට්වර්කින්. දැන් නෙට්වර්ක් එකක් කියද්දි නිකන් අපිට අදහසක් එනවා ඇත්තටම මොකද්ද කියලා හිතා ගන්න බෑ. අපි නෙට්වර්ක් එකක් හදන්නේ කොහොමද? අපිට තියෙන නෙට්වර්ක්ස් මොනවාද? IP ඇඩ්‍රස් එකක් කියන්නේ මොකක්ද? ඒකේ තියෙන කැල්කියුලේෂන්ස් මොනවාද? කොහොමද අපි කරන්නේ? ඒ වගේම මේකේ තියරි පාර්ට් එකක් වෙනම තියෙනවා. අන්නේ දේවල් ටික අපි කතා කරනවා නෙට්වර්කින් කියන පාඩමේ. 7 වෙනි පාඩම සිස්ටම් පද්ධති. පද්ධතියක් කියන්නේ මොකද්ද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයා යනවා මේ සුපර් මාකට් එකට. සුපර් මාකට් එකේ ඔයා භාණ්ඩ මිලදී ගත්තාම ඔයාට එනවා නේද බිල් එකක්. ඔයා මොනවද ගත්තේ? ඒකේ ක්වොන්ටිටි එක කොච්චරක්ද? ඔයා කීයක් දුන්නද ඒගොල්ලන්ට? එයාලා කීයක් ඔයාට ඉතුරු දෙනවද? ආයි හැම දෙයක්ම තියෙනව නේද? අන්නේ ප්‍රෝග්‍රෑම් එක හැදුවෙන් පස්සේ ඔන්න ඔය වගේ සිස්ටම් එකක් කරා තමයි අපිට ඔය බිල් එකක් එන්නේ. අන්න ඒ වගේ සිස්ටම් එකක් හදන්නේ කොහොමද? සිස්ටම් එකක හදන්න ඕනේ තැනට එන මූලික දේවල් වල ඉඳන් අවසාන වෙනකන් අපි මේකෙදි කතා කරනවා පද්ධති ගැන. පද්ධතියක් හැදෙන තැනේ ඉඳලා පද්ධතියක් නඩත්තු වෙනකම්ම මේ පාඩමේදී අපි කතා කරනවා. ඒකට පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා එකක් වෙනම තියෙනවා. අපි මේකෙදි අන්න ඒක ගැනත් කතා කරනවා. ඊළඟට ඩේටාබේස්, දත්ත සමුදා. මොකක්ද මේ ඩේටාබේස් එකක් කියලා කියන්නේ? ඩේටාබේස් එකක්. අපි දැන් ආයතනයක ගත්තත් ඩේටාබේස් එකක් තියෙනවා. බැංකුවක ගත්තත් ඩේටාබේස් එකක් තියෙනවා. ඉස්කෝලේක ගත්තත් ඩේටාබේස් එකක් තියෙනවා. එහෙනම් මොකක්ද මේ ඩේටාබේස් එකකින් වෙනම ඇත්තේ? හරි. ඩේටාබේස් එකක් කියන්නේ අපි දත්ත දාලා තියෙන වගු. අපි සාමාන්‍යයෙන් ඩේටා දාන්නේ වගු වලට. අන්නේ ඩේටාවල එකතුවක්. ඩේටාවල විශාල එකතුවකට තමයි අපි කියන්නේ දත්ත සමුදායක් කියලා. ඒතර අපි මේ ඩේටා ගොඩාක් එක්ක වැඩ කරන්න බෑ. ඩේටාබේස් එකක වැඩ කරනවා කියන්නේ ගොඩාක් ඩේටා එක තමයි වැඩ කරන්නේ. එතකොට අන්නේ ඩේටා එක්ක අපි ඩේටා ටික කළමනාකරණය කරගෙන කොහොමද මේ වැඩ කරන්නේ? ඩේටාබේස් එක හදන්නේ කොහොමද? මේක මැනේජ් කරගන්නේ කොහොමද? අන්නේ හැම දෙයක්ම අපි කතා කරනවා මෙන්න මේ ඩේටාබේස් කියන පාඩමේදී. එතකොට අපි මේකෙදි ඉගෙන ගන්න දේවල් වෙනම තියෙනවා. ඩේටාබේස් එකක් හදන්න කලින් අපි ප්ලෑන් එකක් අඳිනවා. අන්නේ ප්ලෑන් අඳින්නේ කොහොමද? ඊට පස්සේ අපි query ලියනවා, SQL query ලියනවා. අන්නේ query වලින් කොහොමද ඇත්තටම ඩේටාබේස් එකක් හදන්නේ? සාමාන්‍ය ඩේටාබේස් ඔයගොල්ලෝ දන්නවා O level කරපු කට්ටිය නම් අපිට තියෙන මොකක්ද access. access වගේම අපිට SQL කියලා තියෙනවා language එකක්. structure query language කියලා එකක් තියෙනවා. අන්න ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් ඩේටාබේස් එකක් හදාගන්න. හරි. අපි ඒවා ඉස්සරහදී කතා කරමු. 9 වෙනි පාඩම ප්‍රෝග්‍රෑමින්. එහෙම නැත්නම් ක්‍රම ලේඛනය. එතකොට මේ පාඩම ගොඩක් අය හඳුන්වන්නේ Python කියලා. Python පාඩම කිව්වම තමයි හැමෝම දන්නේ. ඇයි මේකේ වැඩිපුරම අපිට ඉගෙන ගන්න තියෙන්නේ Python. Python කියන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්. ඒ වගේම තව ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් තියෙනවා අපිට A level සිලබස් එකේ දාලා. ඒ තමයි PHP. PHP තියෙන මේ 10 වෙනි පාඩමේ. එතනට ආවම මම ඒක කියන්නම්. හරි. එතකොට අපිට මෙන්න මේ ප්‍රෝග්‍රෑමින් පාඩමේදී ඉගෙන ගන්න තියෙන ප්‍රධාන වශයෙන් Python. Python තමයි ඔක වැඩිපුරම කතා කරන්නේ. Python තියෙනවා Python වලට එන්න කලින් flow chart කියලා එකකුයි සූඩෝ කෝඩ් කියලා මෙන්න මේ එක්කෙනෙකුයි ගැන කතා කරනවා. මේ මොනවද කියලා අපි ඉස්සරහට කතා කරමු. හරි. එතකොට මෙන්න මේ තුන් දෙනා තමයි ප්‍රධාන වශයෙන් මෙන්න මේ පාඩමේ ඉන්නේ. හරි. ඊළඟට වෙබ් ඩෙවලොප්මන්ට්. වෙබ් ඩෙවලොප්මන්ට් කියන්නේ වෙබ් අඩවි සංවර්ධනය. ඔයගොල්ලෝ දැන් වෙබ්සයිට්ස් වලට ඕනේ තරම් යනවා ඇතිනේ. හැබැයි නිකමට හිතලා බැලුවද ඇත්තටම කොහොමද වෙබ්සයිට් එකක් හදන්නේ? මටත් පුළුවන් ද වෙබ්සයිට් එකක් හදන්න? ඔව් පුළුවන්. අපි මේ පාඩමේ ඉගෙන ගන්නවා HTML කියලා මාකප් ලැන්ග්වේජ් එකක්. HTML, CSS, PHP. මෙන්න මේ තුන්දෙනා එකතු වෙලා තමයි මේ 10 වෙනි පාඩම හැදෙන්නේ. HTML කියන්නේ ඇත්තටම අපි වෙබ්සයිට් එක හෝම් පේජ් එක කියලා කියන පළවෙනි පිටුවට අන්නේ පිටුව හදාගන්න ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක වෙබ්සයිට් එකේ ස්ට්‍රක්චර් එක හදාගන්න HTML කියන මාකප් ලැන්ග්වේජ් එක පාවිච්චි කරනවා. CSS කියලත් අපිට වෙනම එකක් තියෙනවා. ඒකෙදි අපි කරන්නේ අර HTML වලින් හදාගත්ත වෙබ්සයිට් එකට එක එක අලංකාර ඇඩ් කරනවා. කලර්ස් දාන්න පුළුවන්, එක එක රටා දාන්න පුළුවන්. ඒ කියන්නේ අර ලස්සන ඩිසයිනින් පැත්ත තමයි CSS වලින් කරන්නේ. PHP වලින් කරනවා අපි දැන් සාමාන්‍ය වෙබ්සයිට් එක ලොග් වෙද්දි ඕන තරම් අපි ලොගින් වෙලා ඇතිනේ. අපේ මේල් එක through හරි අපි විස්තර දීලා හරි අපි ලොගින් වෙලා ඇති. ඒතර ඒ ලොග් වෙද්දි කොහොමද අපේ data යන්නේ? ඒගොල්ලන්ට යන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ database එකක් තියෙනවා. අන්නේ database එකට තමයි අපි enter කරන data යන්නේ. අන්න ඒක ගෙනියන කාර්ය කරන්නේ මෙන්න මේ PHP වලින්.
ඒතර ඔයගලන්ට තියෙනවා ඒක කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. අපි එතකොට වෙබ්සයිට් එකක් හදනවා, ඒකට අලංකාර ඇඩ් කරනවා, PHP වලින් අපි එන්ටර් කරන data ගෙනහිල්ලා එහා පැත්තෙන් අපිට බලන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අපි මේ වෙබ් ඩෙවලොප්මන්ට් පාඩමේ කතා කරනවා. එතකොට මේ පාඩමේ HTML පාඩම කියලාත් කියනවා මේකට. මොකද මේකේ HTML තමයි ගොඩක් තියෙන්නේ. අනිත් දේවලුත් තියෙනවා. හරි. ඊට පස්සේ ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස්. අන්තර්ජාලය හා සම්බන්ධි ද්‍රව්‍ය. මොනවාද මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ? හරි. මේ පාඩම අපිට මොනවා කියලා හඳුන්වන්න පුළුවන්ද? ආඩිනෝ කියලා හඳුන්වන්නත් පුළුවන්. ආඩිනෝ එකක් කියන්නේ මොකද්ද? ආඩිනෝ කියන්නේ අපිට ප්‍රෝග්‍රෑම් එකක් ලියලා, ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුළුවන් බෝඩ් එකක්. මේකෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. හරි. එතකොට අපි මේ පාඩමේදී ඒක කතා කරනවා මොකද්ද මේ බෝඩ් එකේ මොකද්ද වෙන්නේ? මේකේ තියෙන කොටස් මොනවද? අපිට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා බල්බ් එකක් වුණත් බ්ලින්ක් කරගද්දි සාමාන්‍යයෙන් අපිට බැටරි එකට බල්බ් එකක් තියලා පත්තු කරගන්න පුළුවන්. නිවිනිවි පත්තු කරනවා නම් මොකද්ද කරන්න ඕනේ? ඒක අපිට එක දිගට තියන්න නැතුව අපිට සම්බන්ධ කරන්න පුළුවන් සැරින් සැරේට. එතකොට ඒක නිවිනිවි පත්තු කරන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රායෝගිකව කරන්න බෑ. එතකොට මොකද්ද වෙන්නේ? අපිට පුළුවන් මෙන්න මේ Arduino කියන බෝඩ් එක පාවිච්චි කරලා අපිට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් එකකට දීලා එයාව අපිට අවශ්‍ය විදිහට වැඩ කරගන්න පුළුවන්. අර බල්බ් බ්ලින්ක් කරන එක උනත් මෙයාගෙන් කරන්න පුළුවන්. එයාගෙන් කරන්න පුළුවන් පොඩි දෙයක් විතරයි. තව ඇප්ලිකේෂන්ස් තියෙනවා ඔය ලෙවල. හරි. එතකොට ඊට අමතරව තව අපි ඒජන්ට්ලා ගැන කතා කරනවා මේකෙදී. ඒජන්ට්ලාට අමතරව වැඩිපුරම තියෙන්නේ මේකේ Arduino ගැන සහ IoT devices ගැන. IoT devices කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ වැඩ පහසු කරගන්න. ද උදාහරණයක් විදිහට ස්මාර්ට් වොච් එකක් ගන්නකො. ඔයාගේ ෆෝන් එකේ තියෙන දේවල් ස්මාර්ට් වොච් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් නේ. අන්න ඒකත් එහෙනම් IoT device එක. ඒ වගේ device හැදිලා තියෙන්නේ කොහොමද? ඒකේ තියෙන concepts මොනවාද? කොහොමද ඒක වැඩ කරන්නේ? ඒ හැම එකම අපි කතා කරනවා මේ IoT කියන පාඩමේ. ඊළඟට e-business. මේකට අපි මේ අංකිත ආර්ථිකය ඩිජිටල් ඉකොනොමි කියලාත් කියනවා මේ e-business පාඩමට. මේකේ තියෙනවා අපි ඩිජිටල් ඉකොනොමි පැත්තෙන් කතා කරන concepts වගේ. ඒ කියන්නේ මේ සාමාන්‍ය ව්‍යාපාරයක් ගත්තාම ඒක නෙමෙයි. අන්තර්ජාලයත් එක්ක ඔයගොල්ලෝ දන්න ඕනේ තරම් ඔය eBay ඊට පස්සේ Amazon Daraz ඒ වගේ තියෙනවනේ මේ වෙළඳ පොළවල් ඔන්ලයින් මාකට් ප්ලේස් තියෙනවනේ. අන්න ඒවා කොහොමද වෙන්නේ? ඒවැ තියෙන ව්‍යාපාර ආකෘති මොනවද? ඒ හැම දෙයක්ම අපි කතා කරනවා මෙන්න මේ e-business කියන පාඩමේ. හරි. අපිට තියෙන අන්තිම පාඩම නිව්ට්‍රෙන්ට්. නව දිශානතිය. මේ හැම පාඩමකම මම කෙටියෙන් තමයි නම ලියලා තියෙන්නේ. ඕගලන්ට හරි නම ගත්ත සාමාන්‍ය මේක ටිකක් දිගයි. හරි. අන්න ඒ නිසා තමයි කෙටි කරලා ලිව්වේ පාඩම අඳුර ගන්න පැහැදිලි පහසු වෙන්න ඔයාලට. මේ පාඩමේදී අපි කතා කරනවා මේ ICT කියන සබ්ජෙක්ට් එක අනාගතයේදී කොහොම තියෙයිද? සහ කෘතිම බුද්ධිය දැන් ඔයගොල්ලෝ දන්නවා ඒ දවස්වල සාමාන්‍යයෙන් 2015 2010 වගේ කාලයත් එක්ක බැලුවම අද වෙනකොට මේ ටෙක්නොලොජි එක කොච්චර දියුණු වෙලා තියෙනවද කියලා ඔයගලන්ට හිතලා බලන්න පුළුවන්. ඒ දවස්වල කෘතිම බුද්ධිය කියන එකක් මුලින්ම නැති කාලේ සහ මුලින්ම ආරම්භ වුණ කාලේ අද වෙද්දි මේ කෘතිම බුද්ධියට මොනවද කරන්න බැරි තැනට අද ඇවිල්ලා තියෙනවා. අන්න ඒ හැම දෙයක් ගැනම අපි එතකොට මේ පාඩමේදී කතා කරනවා. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි අපි මේ පාඩම අපේ හැම පාඩමක්ම මතක තියාගන්න එකකට එකක් සම්බන්ධයි. රටාවකට ගලාගෙන යනවා වගේ තමයි මේ පාඩම් ටික ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් වෙන සබ්ජෙක්ට් එකක් කරනවට වැඩිය මේ ICT සබ්ජෙක්ට් එක තෝරගත්තාම ආසාාවෙන් කරගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර තීරි කටපාඩම් කරනවා වගේ පාඩමකුත් නෙමෙයි ගණන්ම විතරක් හදන තියෙන පාඩමකුත් නෙමෙයි. අන්න ඒ නිසා මම කිව්වාට මේක අපිට ප්‍රෝග්‍රෑම් කරන්න තියෙනවා, වෙබ්සයිට් හදන්න තියෙනවා. ඔය හැම දෙයක් එක්කම ප්‍රැක්ටිකලි යන සබ්ජෙක්ට් එකක් තමයි ICT කියලා කියන්නේ. ඒතර ඔයාට මේක A level වලට ඉගෙන ගත්තට පාඩුවක් වෙන්නේ නැහැ. ඔයා හැබැයි හරියට ඉගෙන ගත්තොත් මේ සබ්ජෙක්ට් එක ඔයාට පුළුවන් ඔයාගේ ඉදිරි අනාගතයේදී ඔයාට මෙන්න මේ විෂය ධාරාවෙම ඉස්සරහට යන්න ඔයාට පුළුවන්. හරි. එතකොට මේ තමයි අපි කතා කරේ අපිට මේ අවුරුදු දෙකක් තුල ඉගෙන ගන්න තියෙන ICT විෂයේ තියෙන පාඩම් ටික. පාඩම් කීයද එතකොට 13යි. ඔය 13ම කතා කරන්න තමයි ඔයාට ඒ 13ම ගැන ඉගෙන ගන්න තමයි අවුරුදු දෙකක් දීලා තියෙන්නේ. හැබැයි දැන් ඕගොල්ලෝ හිතන්න ඔයාට තියෙන්නේ මාස 6යි. නැත්තම් මාස 5යි. ඒත් ඔයා අවුරුදු දෙකක ඉගෙන ගන්න තියෙන පාඩම් ටික ඔය කාලය ඇතුළත කවර් කරගන්න එපේ. අන්න එතකොට ඔයා දැනන් ඉන්න ඕනේ. ඔයාට මේ වෙලාවේ වැඩිපුරම ලකුණු ගන්න පුළුවන් සබ්ජෙක්ට් මේ පාඩම් ටික මොනවාද? සහ ඔයා මේ මාස 5ක් විතර වැඩ කරලා ඒ එකක් දානවා නම්
ඔයාට මේ පාඩම් වලින් අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඕනේ පාඩම් මොනවාද සහ ඒ පාඩම් වල දැනන් ඉන්න ඕනේ අන්තර්ගතයන් මොනවාද. හරි. අපි දැන් කතා කරමු ඊළඟට ඒ මොනවද කියලා සහ අපේ A level ICT පේප් එක හැදෙන්නේ කොහොමද කියලා. ඔන්න වැදගත් කොටසකට තමයි අපි දැන් යන්න හදන්නේ. හරි. මේ ටික එතකොට ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ නැහැ. මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇටච් කරලා තියෙනවා. ඔයගලන්ට මේ සබ්ජෙක්ට් ටික සහ මේ පේපර් එක හදන අපි ඊළඟට කතා කරන්න යන කොටස ඒ හැම එකක්ම දාලා ඔයාලට PDF එකක් Google Drive link එකක් මම දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒක print out එකක් අරගන්න. හරි. දැන් අපි බලමු මේ A level ICT පේපර් එක හැදිලා තියෙන්නේ කොහොමද සහ මේ පේපර් එකට අපේ අර ඉගෙනගත්ත පාඩම් වල කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. හරි. එතකොට මෙන්න මේ ICT පේපර් එක කොටස් දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. මේකේ part 1 එකක් තියෙනවා. part 2 එකක් තියෙනවා. කොටස් කීයද එතකොට? අපිට කොටස් දෙකක් ඉගෙන ගන්න තියෙනවා. හරි. මෙන්න මේ පළවෙනි කොටසේදී අපි අපිට කරන්න තියෙන MCQ ටික. MCQ ප්‍රශ්න ටිකක් තමයි අපිට මෙන්න මේ part 1 එකේදී තියෙන්නේ. එතකොට part 2 එකේදී අපිට ඉගෙන ගන්න තියෙන කොටස් දෙකක්. ව්‍යුහගත රචනා සහ ස්ට්‍රක්චර් essay සහ essay කියලා කොටස් දෙකකින් තමයි මේ part 2 එක හැදිලා තියෙන්නේ. part 1 එකේ තියෙනවා MCQ ටික, part 2 එකේ තියෙනවා ව්‍යුහගත රචනා සහ රචනා කියලා කොටස් දෙකක්. ව්‍යුහගත රචනා කිව්වේ ඒකෙදි කරන්න තියෙන පේපර් එකේම දීලා තියෙන ස්තැන් වල තමයි උත්තර ලියන්න තියෙන්නේ. essay part එකේදී මොකද්ද කරන්න තියෙන්නේ? essay part එකේදී අපි වෙනම කොලයක තමයි අපේ උත්තර ලියන්නේ. එතකොට මේකේ රචනාවක් වගේ තමයි උත්තර ලියන්න තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ MCQ පේපර් එකේදී ප්‍රශ්න කීයක් තියෙනවද? MCQ පේපර් එකේදී අපිට තියෙන ප්‍රශ්න 50ක්. MCQ පේපර් එකේදී ප්‍රශ්න 50ක් අපිට තියෙනවා. ස්ට්‍රක්චර් පේපර් එකේදී ප්‍රශ්න කීයක් තියෙනවද? ප්‍රශ්න තියෙනවා 4ක්. එතකොට essay පේපර් එකේදී ප්‍රශ්න කීයක් තියෙනවද? ඒකේ තියෙනවා ප්‍රශ්න 6ක්. MCQ ප්‍රශ්න 50යි, ස්ට්‍රක්චර් ප්‍රශ්න 4යි, essay ප්‍රශ්න 6යි. හරි. එතකොට අපි මෙන්න මේ ස්ට්‍රක්චර් පාර්ට් එකේදී නම් ප්‍රශ්න 4යි තියෙන්නේ. ඒ හතරම අනිවාර්යෙන් කරන්න ඕනේ. අපිට තෝරගන්න ප්‍රශ්න නැහැ. හැබැයි essay පාර්ට් එකේ අපිට ප්‍රශ්න 6ක් දීලා තිනවා. ඔය 6න් කැමති 4ක් තමයි අපි කරන්න ඕනේ. ප්‍රශ්න 6ක් දීලා තියෙනවා. 6න් කැමති 4ක් අපිට තෝරගෙන කරන්න පුළුවන්. හරි. එතකොට මේකේ ප්‍රශ්න 4ම අනිවාර්යයි. මේකේ ප්‍රශ්න 6න් 4ක් තෝරගන්න ඕනේ. මේකේ 50ම කරන්න ඕනේ කොහොමද? හරි. එතකොට ඔයාලට මෙන්න මේ 50ට ලකුණු හම්බෙන්නේ කීය ගානද? සම්පූර්ණ පේපර් එකට එතකොට 100ක් හම්බෙනවා නම් මම ඔයගලන්ට 100ට අදාළව බෙදලා ගන්න තමයි මෙතනදී කියන්නේ. එතකොට ඔයගලන්ට තේරුම් ගන්න පහසුයි. හරි. එතකොට මෙන්න මේ MCQ 50ට ඔයාට ලකුණු එක ගානේ හම්බෙනවා. ලකුණු කීය ගානේ හම්බෙනවද එක MCQ එකකට? ලකුණු එක ගානේ හම්බෙනවා. ඒ කියන්නේ ඔයා මෙතනින් මේ 50ම හරියට කරගත්තොත් ඔයාට 100ට කීයක් හම්බෙනවද? 100න් ලකුණු 50ක් හම්බෙනවා. ඒ කියන්නේ පේපර් එකෙන් භාගයක්ම ගන්න පුළුවන් MCQ ටිකේ කතර කපලා විතරයි. MCQ පේපර් එක කියන්නේ ලියන්නත් නැහැනේ. ඕගලන්ට MCQ කොලයක් දෙනවා. ඒකේ කතර කපලා දෙන්න තමයි දෙන්නේ. ඒතර කතර කපලා විතර ලකුණු කීයක් ගන්න පුළුවන්ද? ලකුණු 50ක් ගන්න පුළුවන් සම්පූර්ණ පේපර් එකෙන් භාගයක්. හරි. ඊළඟට ස්ට්‍රක්චර් පාර්ට් එකට ආවම ස්ට්‍රක්චර් පාර්ට් එකේ අපිට ප්‍රශ්න 4ක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එක ප්‍රශ්නයකට ලකුණු කීයක් හම්බෙනවද? එක ප්‍රශ්නයකට අපිට ලකුණු හම්බෙනවා ලකුණු 5 ගානේ. එතකොට එතනට ලකුණු කීයක් හම්බෙනවද අපිට? ලකුණු 20ක් හම්බෙනවා. කීයෙන්ද? ලකුණු 100න් ලකුණු 20ක් හම්බෙන මෙන්න මේ ස්ට්‍රක්චර් පාර්ට් එකට විතරයි. essay පාර්ට් එකට ආවම essay පාර්ට් එකේ හම්බෙන්නේ අපිට 7.5 ගානේ. ලකුණු හම්බෙනවා කීය ගානේද? 7.5 ගාන එකකට. එතකොට අපි 4ක් තමයි තෝරගන්න ඕනේ. එතකොට 7.5 ගානේ 4ක් කියන්නේ අපිට කීයක් එනවද? ලකුණු 30ක් එනවා. මෙන්න මේ විදිහට තමයි අපි ලකුණු ටික එකතු වෙලා එතකොට 50යි 20යි 70යි 70යි 30යි 100යි. පේපර් එකේ ලකුණු 100 හැදෙන්නේ ඔන්න ඔය විදිහට. හරි. මම හිතනවා ඔයගලන්ට ලකුණු හම්බෙන විදිය පැහැදිලියි කියලා. දැන් අපි බලමු මෙන්න මේ පේපර් එකේ හැදලා තියෙන ස්ට්‍රක්චර් එක දැන් අපි දන්නවනේ. ඔය ස්ට්‍රක්චර් එකට අදාළ වෙන පාඩම් ටික කොහොමද තියෙන්නේ කියලා දැන් බලමු.
එතකොට පාඩම් කීයක් තියෙනවයි කියලා මං කිව්වද? පාඩම් 13ක් තියෙනවයි කියලා මං කිව්වා. හරි. ওই 13ම ඕන වෙනවද මේ පේපර් එක ලියන්න? ඔව් 13න්ම තමයි පේපර් එක හදලා තියෙන්නේ. හැබැයි ඔයාට ඒකට යන්නත් ඇත්තටම ওই පාඩම් 13ම දැනන් ඉන්න ඕනේ නැහැ. ඒකට ගන්න ඕනේ කීයද ලකුණු 75යි. ඒක 25ක් අතරින්න පුළුවන්. 25ක් අතරිනවා කියන්නේ පොඩි පොඩි පාඩම් ටික අතහැරලා ඕනෙම පාඩම් ටික විතරක් ඉගෙන ගත්තත් ඔයාට මාස ගාන අඩු කෙනෙක් නම් ඔයාට මාස 6ක් විතර නම් තියෙන්නේ. අන්න ඒ කෙනාට වැදගත් වෙන දේ තමයි දැන් කියන්න යන්නේ. හරි. ඔයාට මේ ස්ට්‍රක්චර් කොටස කරනවා නම් ස්ට්‍රක්චර් කොටසවා කරනවා නම් ඔයාට ඒකෙදි මෙන්න මේ ප්‍රශ්න 4 හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට. පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ ඔයගලන්ට මේකේ තියෙන ප්‍රශ්න එහෙම වෙන්න පුළුවන්. එක ප්‍රශ්නයක් හැදෙනවා අර අපි කතා කරපු 10 වෙනි පාඩමේ තිබ්බ වෙබ් ඩෙවලොප්මන්ට් පාඩමේ තිබ්බ HTML CSS PHP HTML CSS PHP කියන මෙන්න මේ තුනෙන් තමයි එක ප්‍රශ්නයක් හැදෙන්නේ. හරි. එතකොට 10 වෙනි පාඩම කවර් කරගත්තයි කියන්නේ ඔයාට මෙන්න සම්පූර්ණ ප්‍රශ්නයක් තියෙනවා ව්‍යුහගත රචනා වලින් ගොඩ දා ගන්න පුළුවන්. ඊළඟට තව එකක් තියෙනවා අපිට ප්‍රෝග්‍රෑමින් වලින්. ප්‍රෝග්‍රෑමින් වලින් Python වලින් සහ ෆ්ලෝ චාර්ට් වලින් කරන්න පුළුවන් ප්‍රශ්නයක් ඕන අපිට ව්‍යුහගත රචනායකේ දීලා තියෙනවා. මේක දැන් ඔයගලන්ට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් 2019න් පස්සේ තියෙන පාස් පේපර්ස් වල. ඊට කලින් ඒ වෙනම් මේ ස්ට්‍රක්චර් එක ටිකක් වෙනස්. අර මං කියවනේ ඔයගලන්ට සිලබස් අලුත් වෙලා තියෙනවයි කියලා. අන්න ඊට පස්සේ තියෙන ස්ට්‍රක්චර් එක තමයි මම මේ කියන්නේ. අප්ඩේටඩ් ස්ට්‍රක්චර් එකත් එක්ක. මොකද ඔයගොල්ලෝ පරණ පේපර් බලද්දි එතකොට බලනවා මේ ප්‍රශ්න නෙමෙයිනේ තියෙන ටිකක් වෙනස්නේ කියලා. ඔව් ඒ අවුරුද්දේ තිබ්බ සිලබස් එකත් එක්ක තමයි මේ ප්‍රශ්න හදලා තියෙන්නේ. හරි. ඊළඟට මොකක්ද අහන්නේ? ඊළඟට අහනවා අපි අර පළවෙනි පාඩම ඉගෙන ගත්තේ යුනිට් 1 එක. යුනිට් 1 එක ඊට පස්සේ e-commerce පාඩම. e-commerce නැත්නම් e-business පාඩම. e-business කියන්නේ ඒ පාඩමටම තමයි. අන්න ඒ පාඩමෙන් අහනවා අපිට තව එක ව්‍යුහගත රචනා ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ මොකෙන්ද? ඊළඟ ප්‍රශ්නේ අහනවා සිස්ටම් වලින්. සිස්ටම් කියන්නේ කීවෙනි පාඩමද? සිස්ටම් කියන්නේ අපිට තිබ්බ 7 වෙනි පාඩම. ආයේ පාඩමේ තියෙන විශේෂ දෙන්නෙක්. අපිට අන්තිම තියෙන ඩයග්‍රෑම් දෙක. එක්කෙනෙක් තමයි DFD ඩයග්‍රෑම් කියලා කියනවා. අපි කියනවා data flow diagram. DFD ගැන දැනන් ඉන්න ඕනේ. තව එක්කෙනෙක් ඉන්නවා context diagram කියලා. DFD එකයි context diagram එකයි කියන මෙන්න මේ දෙන්න ගැනත් අපි ඉගෙන ගන්න ඕනේ. ඔයකේ තියෙන diagram අඳින්න. ඒතර මේ ප්‍රශ්නේදී වැඩිපුරම අහන දෙන්න තමයි මේ. ඊට අමතරව අපි සිස්ටම් පාඩමේ තියෙන තීරිත් මොනා කරන් ඉන්නවද? දැනන් ඉන්න ඕනේ මේ ප්‍රශ්න කරා. හරි. ඒතර මං හිතනවා ඔයගලන්ට පැහැදිලි කියලා මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය හැදෙන්නේ කොහොමද කියලා. හරි. ඊළඟට අපි කතා කරමු මෙන්න මේ තියෙන essay part එක හැදෙන්නේ කොහොමද කියලා. essay part එකට ආවහම essay part එකේ තනි ප්‍රශ්නයක් කරන ගොඩක් වෙලාට පළවෙනි ප්‍රශ්නෙට තමයි යන්නේ logic gate පාඩමේ. එහෙම නැත්නම් තාර්කික ద్వාර කියන පාඩමේ තනි රචනා ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ ලකුණු කීයක්ද? ඒ ප්‍රශ්නේ හරියට කරගත්තොත් 100න් ලකුණු 7.5. 100න් ලකුණු 7.5ක් අපිට හම්බ වෙනවා. තව එකක් අහනවා තනිකරම ඒ පාඩමෙන් විතරක් නෙට්වර්කින් පාඩමෙන් තව ප්‍රශ්නයක් අහනවා. ඒ රචනා ප්‍රශ්නෙත් කරොත් ඒතර නෙට්වර්කින් පාඩම හරියට කරලා දිනනවා කියන්නේ ඔයාට එතනින් ගන්න පුළුවන් ගානත් මේ රචනා කොටසෙන් විතරක් 7.5ක් ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට තව ගන්න පුළුවන් ඩේටාබේස් පාඩමේ. ඩේටාබේස් පාඩම ගත්තාම ඩේටාබේස් පාඩමේ මොනවද අහන්නේ එතකොට ඒකේ? මේ ඩේටාබේස් පාඩමේ කොටස් කීපයක් තියෙනවා. අපි මේ පාඩම ඉදිරි වීඩියෝස් වලදී කතා කරද්දී බලමු. මම ඔයගලන්ට දැනට අදහසක් ගන්න කියන්නම්. ඩේටාබේස් පාඩමේදී අපි මුලින්ම කතා කරනවා ER ඩයග්‍රෑම් කියන එක ගැන. ER ඩයග්‍රෑම්. ER ඩයග්‍රෑම් ගැන කතා කරනවා. එතන මෙතනත් අපි ඩයග්‍රෑම් දෙකක් දැනට කතා කරන්නේ. ෆ්ලෝ චාර්ට් කියන්නේ තව ඩයග්‍රෑම් එකක් වගේ එකක් තමයි. ඒතර ඩයග්‍රෑම් මේ පාඩමේ අපිට ICT වල ඉගෙන ගන්න තියෙනවා කීපයක්. හරි. ඊළඟට තියෙනවා අපිට normalization කියලා කොටසක් ප්‍රමතකරණය. normalization කියලා කොටසක් තියෙනවා. ඊට අමතරව SQL තියෙනවා, SQL query තියෙනවා, double ER කියලා කොටසක් තියෙනවා. මේ ලියුවේ ප්‍රධාන ටික විතරයි මේ පාඩමේ අපිට මීට වඩා තව දේවල් ඉගෙන ගන්න තියෙනවා. අර ප්‍රශ්නයක් අහද්දී වැඩිපුරම දායකත්වයක් දෙන කොටස් ටික තමයි මම මෙතන ලියලා තියෙන්නේ. හරි. එතකොට ඊළඟට අපි මෙන්න මේ රචනා ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් අහුවනේ මෙන්න මේ දෙන්නගේ.
ඒ දෙන්නම රචනා ප්‍රශ්නෙත් ඉන්නවා. ඒ දෙන්නම කිව්වේ ඒ පාඩම ඒ ප්‍රශ්නම නෙමෙයි. එතකොට අපිට එතනදි ලියන්න තියෙන රචනා ප්‍රශ්නයක්. Python සහ flowchart. මෙතනට pseudo code කියන එකත් එන්න පුළුවන්. මොකද අපිට මේ පාඩමේ අර මම ඔයගලන්ට මුලින් කිව්වා pseudo code කියලාත් එක්කෙනෙක් ඉන්නවා. flowchart වගේම තමයි. ඒතර යාව එතනට එන්නත් පුළුවන්. මම මේ ප්‍රධාන දායකත්වයක් තියෙන එකක් තමයි හැම ප්‍රශ්නයකටම දාලා තියෙන්නේ. ඕවා එහෙම වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් වැඩිපුර සම්භාවිතාවක් ඒ කියන්නේ වැඩිපුර සම්භාවිතාවක් තියෙන අහන්නම පුළුවන් පාඩම් ටික තමයි මේ විදිහට ඔයගලන්ට කියලා දෙන්නේ. හරි. ඊළඟට අපිට තව කලවම් ප්‍රශ්නයක් අහනවා IoT වල තියෙන Arduino තව agent diagram ඒ කියන්නේ අපේ නිව්ටන් පාඩම ගැන කතා කරනවා. සමහරවිට e-commerce වල පොඩි කැලලක් වගේ ඉන්නත් පුළුවන් මේ පාඩමට. හරි. ඒතර ඒක තමයි පස්වෙනි ප්‍රශ්නේ. ඊළඟ එක අහනවා operating system වලින්. operating system වලින්. හරි. එතකොට දැන් මේ ප්‍රශ්න මේ විදිහටම අහනවද? මෙහෙමයි සාමාන්‍යයෙන් අහන්න තියෙන විදිය තමයි මේ. ඒතර ඔයගොල්ලෝ මේකක්වත් ලියා ගන්න ඕන නැහැ. ඔයගලන්ට මම මේ paper structure එකත් එක්කම තමයි ඔයගලන්ට PDF එක මේ description එකේ තියෙන drive link එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක print out එකක් ගන්න. ඒතර මේක මේ හැම දෙයක්ම මම ඒකේ දාලා තියෙනවා. ඒතර මේක ඔයා අහන් ඉඳියා නම් ඔයාලට ඒක ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ පාඩම් ටික ඔයා හරියට කරගත්තයි කියන්නේ ඔයාට මේකේ අහලා තියෙන ප්‍රශ්න ටික හරියටම ගොඩ දාගන්න පුළුවන්. හරි. දැන් මාස 5ක් 6ක් තියෙන කෙනෙක් නම් ඔය ටික මේ වෙලාවේ ඔයා මොනවාද වැඩිපුර ටාගට් කරලා කරන්න ඕනේ? මොකද ඒ කෙනාට අවුරුදු 2ක් මහන්සි වෙලා කරන්න ඕනේ දේවල් දැන් මාස 6කින් කරන්න වෙලා තියෙන්නේ. එතකොට එයා වැඩිපුර ફોකස් කරන්න ඕනේ මොනවාද? සාමාන්‍යයෙන් ලකුණු අඩුවෙන් හම්බෙන්නේ මොන පාඩම් වලටද කියලා දැනන් ඉන්න එක වැදගත්. හරි. ඔයා බලන්න මෙතනින් MCQ 50ක් අහනවා. MCQ 50න් හිතන්නකෝ ඔයා MCQ 40ක් විතර ගහගත්තයි කියලා. MCQ 40. 10ක් විතර වැරදිලා MCQ 40ක් ගහනවා. MCQ 40ක් හරියට ගහනවා. ස්ට්‍රක්චර් එකේ ඔයාට හම්බෙන්නේ කීයද? 20යි. 20න් හිතන්නකෝ 10ක් වැරදිලා 10යි හරි ගියේ. ලකුණු 10යි ඔයාට හම්බෙන්නේ මේ ලකුණු 20ෙන්ම. ඒ කියන්නේ භාගය. මේ 30නුත් ඔයාට භාගයක් විතර හම්බෙන ලකුණු 15යි. ඉතින් අපි 20ක් විතර දාමු. 10ක් විතර වැරදිලා. ලකුණු 20ක් විතර දානවා. තේරෙනවනේ? හරි. මෙතන 10ක් තියෙනවා. මෙතන 20ක් තියෙනවා. ඒතර මේ ටික නිකන් එකතු කරලා බලන්න. 40යි 10යි 50යි 50යි 20යි 70යි. 50යි 20යි 70යි. එතන අපිට තව 5ක් විතර අපි හිතුව මෙන්න මෙතනින් අපි තව 5ක් දාගන්නයි කියලා. එතන මෙතන 40යි මෙතන 20යි 30යි 20යි 15යි 35යි 35යි 40 කියන්නේ කීයද? 75යි. අන්න අපිට ඒ විදිහට ටාගට් එකක් ඇතුව ඉගෙන ගන්න නම් අපේ ඒක හදාගන්න නම් පුළුවන්. එතන ලකුණු මේ අඩු කරලා 50 මරන්නේ නෙමෙයි මෙතන 10ක් අඩු කරලා මෙතනොත් 5ක් අඩු කරා මෙතනොත් 10ක්ම අඩු කරලා ඔය. එතන අපිට 100ට 100 ගන්න පේපර් එකේ ඒකක් ගන්න 125ක් කියන එක අතරින්න පුළුවන්. අතරින්නම ඉගෙනගෙන අපි පේපර් එක ලියන්න යනව නෙමෙයි. අපිට වැරදින්නත් පුළුවන් නේ. වරදින්න කියන එකටත් ඉඩ තියාගෙනත් අපි ඒක හදාගන්න කොහොමද කියන එක තමයි මම මේ කිව්වේ. එතකොට මතක තියාගන්න ඔයාට මේ පේපර් එකේ ඔයාගේ ස්කෝර් එක වැඩි කරගන්න තියෙන හොඳම තැන මොකද්ද? මෙන්න මේ MCQ එක. ඇයි ඔයාට මේවා ලියලා ලකුණු එනවට වැඩිය මෙන්න මේක එකක් කරපුවා එක ලකුණක් ඇවිල්ලා ඉවරයි. ඒතර ඔයා හිතන්න ඔයාට ලකුණු තියෙන්නේ 70යි. ඔයාට ඒකට යන්න තව ලකුණු 5ක් මදි. ඔය 5 ගන්න පුළුවන් ඔයාට හොඳම තැන මෙතනද නැත්නම් මෙතනද? මෙන්න මෙතන. ඇයි ප්‍රශ්න 5ක් හරියට කරගත්තා නම් ඔයා 70 නම් ඉන්නේ. ඔයාට ඒ පහත් එක්ක ලකුණු 75 ගන්න පුළුවන්. ඒතර මතක තියාගන්න ඔයා මේ සිලබස් එකේ පාඩම් ටික ඉගෙනගෙන ඔයා මේ පේපරෙන් වැඩිපුරම මහන්සිලා මුලින්ම කොට දාගන්න ඕනේ පාර්ට් එක තමයි මේ MCQ කියලා කියන්නේ. මොකද MCQ වලින් තමයි ඔයාගේ A එක B එක හැදෙන්නේ. සාමාන්‍යයෙන් 40ට එහා MCQ ස්කෝර් එකක් තියෙනවා කියන්නේ කොහොමත් ඔයාට ඒක ෂුවර්. මොකද ඔයා මෙතනින් මේ 40 ගන්නවා කියන්නේ මේ MCQ ගහන්නේ මේ පාඩම් හැම එකකින්ම කලවමේ. එතකොට ඔයා සාමාන්‍යයෙන් අපිට තියෙන අවුරුදු ගානත් එක්ක පාස් පේපර්ස් වල තියෙන MCQ ප්‍රැක්ටිස් කරා නම් ඔයාට සාමාන්‍යයෙන් 35 40 අතර MCQ ප්‍රමාණයක් ඔයාට ගන්න පුළුවන්. ඒ ටික හොඳට ප්‍රැක්ටිස් කරලා විතරක්. එතකොට ඔයාට මෙන්න මේ ස්ට්‍රක්චර් එකයි එසේ එකයි
ඒකම පුළුවන් වෙනවා. මොකද ඒ පාඩම්මනේ මෙතනත් අහන්නේ ප්‍රශ්න විතරයි වෙනස් වෙන්නේ. එතකොට ඔයාට පාස් වේවර්ස් ප්‍රැක්ටිස් කරලා මේ පාඩම් ඔයාට හරියට ආවරණය කරගත්තොත් ඔයාට ගේමක් නැතුව ඒකට යන්න පුළුවන්. ICT වලට ඒකට යන්න පුළුවන්. මතක තියාගන්න හැබැයි ICT සබ්ජෙක්ට් එක ෆේල් වෙන ප්‍රමාණය ගොඩක් කට්ටිය ඉන්නවා මේ වෙද්දි. දැන් නම් ටිකක් අඩු වෙලා තියෙනවා. අන්න එහෙමත් කට්ටියක් තමයි මේ ඒ කියන්නේ සාමාන්‍ය මෙහෙමත් දෙයක් දන්නේ නැති කෙනෙක් තමයි ඇත්තටම සබ්ජෙක්ට් එක ෆේල් වෙන්නේ. හිතන්නකෝ මෙතන 35ක් ගහගත්තයි කියලා. සාමාන්‍ය කනාවට ගිහුවොත් 10ක් 15ක් හරියනවනේ. එහෙමත් කරලා අර අවුරුදු දෙකෙන් සාමාන්‍යයෙන් මාස 3 4ක් අරගෙන බැයිද මෙතනින්වත් 35 දාගන්න. ඒ කියන්නේ S එක ගන්නත් පුළුවන්කම තියෙනවා මේ පාඩමේ. ඔයා තමයි තීරණය කරන්න ඔයා ගන්නේ S එකද C එකද A එකද B එකද කියලා තීරණය කරන්න ඔයා. මතක තියාගන්න ඔයාගේ O level result එකවත් ඔයා මේකේ පාඩම් මේවා දැනන් ඉදියද කියන එකත් නෙමෙයි අත්‍තරම ඔයාගේ result එක තීරණය කරන්නේ. ඔයා කොච්චර මහන්සිලා වැඩ කරනවද කියන එක. ඔයාගේ මහන්සිලා වැඩ කිරීමේ ප්‍රමාණය මත ඔයාගේ result එක වෙනස් කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් කලින් ෂයි එකේ ඔයාට ආවේ C එකක් S එකක් නම් ඔයාට A එකක් B එකක් කරන්න මේ පාර වැඩිපුර මහන්සි වෙලා කරන්න පුළුවන්. හැබැයි මහන්සි වෙන්නේ කොහොමද කියන එක ඔයා දැනන් ඉන්න ඕනේ. එහෙනම් මෙන්න මේ අවශ්‍ය පාඩම් ටික හරියට බලාගත්තා නම් ඔයාට මේ පේපර් එකේ අහන ප්‍රශ්න වලට උත්තර දීලා ඔයාගේ රිසල්ට් එක හදාගන්න පුළුවන්. එතකොට මේකේ තව මීට වඩා විස්තරත් එක්ක තමයි මම PDF එක ඔයගලන්ට දාලා තියෙන්නේ. ඒකේ බලන්න. ඒතර ඒක බැලුවමාට හොඳ අදහසක් මේ සබ්ජෙක්ට් එක ගැන ගන්න පුළුවන්. හරි. එතකොට මේ දේවල් ටික තමයි අපි ICT පාඩම ICT විෂය ගැන අපි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. මම ඉස්සරහට ඔයගලන්ට වීඩියෝ එකක් ගේද්දි ඒවටත් උත්තර ගේන්නම්. ඔයාලා මේක දැනන් ඉදියේ නැත්තම් මේ වෙනකම් මං හිතනවා ගොඩක් අය දන්නේ මේ වෙද්දි කියලා. ඔයාගේ යාළුවෙක් කවුරු හරි ඉන්නවනේ ඒගොල්ලන්ටත් ඇත්තටම කියලා දෙන්න. මොකද ඔයා මේක දන්නේවත් නැතුව පේපර් එක හැදෙන්නේ කොහොමදවත් කියලා දන්නේ නැතුව ඔයා ඒ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවයි කියන්නේ ඔයා ඔහේ අර හබලක් නැතුව යන ඔරුවක් වගේ. ඔහේ යන පැත්තට යනවා. එහෙම වෙන්න එපා. ICT සබ්ජෙක්ට් එක ගැන මුලින්ම කියලා දුන්නා. ඒ පාඩම ඉගෙන ගන්න තියෙන පාඩම් මොනවාද කියලා කියලා දුන්නා. ඒ පාඩම් අපිට මේ සබ්ජෙක්ට් එකේ පේපර් එක හැදෙන්නේ කොහොමද? ඒකට පාඩම් වල සම්බන්ධතාවය කොහොමද? ලකුණු ගන්න ඕනේ කොහොමද? ඒ හැම දෙයක් ගැනම කියලා දුන්නා. ඊට අමතරව මම ඔයගලන්ට දාලා තියෙනවා ඩ්‍රයිව් ලින්ක් එකක්. ඒකේ ඔයගලන්ට 12 13 වසර ටීචර්ස් ගයිඩ් එක තියෙනවා. ඊට පස්සේ 12 13 වසර අවශ්‍ය නෝට් පොත් දෙකක් දාලා තියෙනවා. ඊට අමතරව මම මේ කතා කරපු හැම දෙයක් ගැනම සංචිප්ත කරපු PDF එකක් ඔයාලට අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒවත් රිෆර් කරලා මෙන්න මේ සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න. ඉස්සරහට මම ඔයගලන්ට වීඩියෝස් ටිකක් ගේන්නම්. මේ අදාළ පාඩම් වල සාමාන්‍යයෙන් වැඩිපුර ලකුණු ගන්න පුළුවන් පාඩම් ටික ගොඩ දාගන්න ලේසිකම මොනවද? ඒ පාඩම් ටික අඩු කාලෙකින් හොඳටම ගොඩ දාගන්නේ කොහොමද? මේ හැම දෙයක්ම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගලන්ගේ අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් මහන්සියලා වැඩ කරන හැමෝටම